Hello, welcome to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරගෙන එන්නේ ජර්මනියේ නර්සිං අවුස්බිල්ඩුන් එක ගැන. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ Facebook එකේ අපේ Sri Lankans in Germany නැත්නම් Sri Lankan students in Germany කියන Facebook group එකේ තිබ ගොඩක් අය අහලා තිබ ප්‍රශ්න වලට උත්තර විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. තව ගොඩක් අය FB එකේ මැසේජ් කරලා අහනවා කොහොමද නර්සිං හොස්පිටල් කියන්නේ මොකද්ද, මොනවාද ඒකට එන්න ඕන qualifications, මොනවාද තියෙන්න ඕන ස්පාර්ක් නිවෝ එක මොකද්ද, එහෙම කියලා ගොඩක් ප්‍රශ්න වලට උත්තර අරගෙන තමයි මේ වීඩියෝ එක මම ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් මම මුලින්ම කියන්නම් ජර්මනියේ නර්සිං හොස්පිටල් එකට එන්න මොකද්ද ඕන ස්පාර්ක් නිවෝ එක කියලා. පළවෙනි එක තමයි B1 එකෙන් එන්න පුළුවන් ලංකාවේ registered government nurseලට මෙහි ඇවිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ nursing degree එක මෙහි අනේකන් කරුම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට මෙහි ජර්මනියේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අනේ කරුම් කරන කාලය අතරතුර B2 කියන සර්ටිෆිකට් එක ඒ කියන්නේ B2 ස්පාර්ක් නිවෝ එක ඒගොල්ලෝ කරන්න ඕනි. ඒත් එක්කම ඉතින් ඒ අරෙන්න ඇසිස්ටන්ට් ෆ්ලේකර් ඇසිස්ටන්ට් කියන හොස්පිටල් එකකට එන්න පුළුවන් B1 කියන ස්පාර්ක් නිවෝ එකෙන්. ඒ අරනකොට B1 කියන එකෙන් නර්සිං හොස්පිටල් එකට එන්න ගොඩක් අමාරුයි ලංකාවේ ඉඳලා. මෙහි ඉන්න කෙනෙක් නම් පොඩි chance එකක් තියෙනවා B1 එකෙන් අවුස්බිල්ඩුන් එකක් හොයාගන්න. උනාට ඒක චුට්ටක් අමාරුයි. මොකද මේගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් තමයි B2 ස්පාර්ක් නිවෝ එක තියෙන්න ඕනේ ජර්මනියේ අවුස්බිල්ඩුන් එකක් කරන්න. ඒකට හේතුව විදිහට කියනවා නම් හැම දෙයක්ම තියෙන්නේ ජර්මන් වලින් ඔයගලන්ට ඉගෙන ගන්න. ඉතින් ලංකාවේ ඔයා සිංහලෙන් ඉගෙන ගත්ත කෙනෙක් නම් එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්ත කෙනෙක් නම් ජර්මන් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක්. ඉතින් එහෙම ඒක දන්නේ නැතුව දෙයක් ඉගෙන ගන්නවා කියන එක චුට්ටක් අමාරුයි. ප්‍රසන්ටේෂන්ස් තියෙනවා, එක්සෑම්ස් තියෙනවා, තව එක ෆෝ ට්‍රැක්ස් කියලා තියෙනවා. ඒ දේවල් හැමදේම ඔයා කරන්න ඕනේ ජර්මන් වලින්. ඉතින් B2 කියන ස්පාර්ක් නිවෝ එක නැතුව ඔයාට ඒ දේවල් කරගන්න අමාරුයි. ඒ නිසා තමයි ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ ඒ විදිහේ ස්ටෑන්ඩඩ්ස් එහෙම නැත්නම් රේගන් තියෙන්නේ මෙහි B2 කියන ස්පාර්ක් නිවෝ එක ඕනේ කියන එකට අවුස්බිල්ඩුන් එකක් පටන් ගන්න. ඉතින් ඒ නිසා ගොඩක් අය අහනවා B1 එකෙන් එන්න බැරිද, A2 කරලා එන්න බැරිද එහෙම කියලා. ඇත්තටම එහෙම එන්න බෑ. ඒක තමයි කියන්න පුළුවන් එකම උත්තරේ. B2 තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් අවුස්බිල්ඩුන් එකකට ඇප්ලයි කරන්න නම්. තව දෙයක් තමයි ඔයගලන් අහන ප්‍රශ්නයක් මොනවාද ඕන උන්ටලාගෙන එහෙම නැත්නම් මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා අවුස්බිල්ඩුන් එකක් හොයාගන්න. පළවෙනි දේ ඔයාට ඕනි ලෙටර් එකක්, මොටිවේෂනල් ලෙටර් එකක් කියලා කිව්වත් හරි, නැත්නම් බෙවැගුන්ස්අන්ශ්‍රයිබන් එකක්. ඔයා මොකක් හරි කම්පැනි එකකට දාන්න ඕනේ ඔයා මේ අවුස්බිල්ඩුන් එකට ඉන්ට්‍රස්ටඩ්, ඔයා මේක කරන්න කැමති, අයියෝ මේක කරන්න කැමති, එහෙම දේවල් කියලා ලෙටර් එකක් ඔයා මුලින්ම අවුස්බිල්ඩුන් එකකට ඇප්ලයි කරද්දී. ඒක පළවෙනි එක. ඒත් එක්කම ඔයාට ඕනේ B2 සර්ටිෆිකට් එක, O levels A level certificates. මෙතනදී අනිත් දේ තමයි ඔයා A levels කරලා නැත්නම් එක්ක A levels fail නම් ඒ වුණත් ඔයා B2 සර්ටිෆිකට් එක කරලා තියෙනවා නම් ඔයාට එහෙම ලෙටර් එකක් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මෙහි කොහෙවත් සඳහනක් නැහැ ඔයා අනිවාර්යයෙන්ම A levels ඒ කියන්නේ B2 එක කරලා තියෙන්න ඕනි කියලා. ඒ කියන්නේ chance එකක් තියෙනවා B2 කරලා තියෙන කෙනෙක්ට O levels කරලා තියෙනවා නම්. ඒ කියන්නේ ලංකාවේ 11 වසර වෙනකන් ඉගෙනගෙන තියෙන කෙනෙක්ට අවුස්බිල්ඩුන් එකක් මෙහි කරන්න B2 සර්ටිෆිකට් එක තියෙනවා නම්. මොකද මෙහි ගොඩක් අය අවුස්බිල්ඩුන් කරන්නේ A levels කරන්න නැතුව. ඉතින් ඒ නිසා A levels කියන එක මෙහි අවුස්බිල්ඩුන් එකට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔයා කරලා තියෙනවා නම් ඔයා A level certificate එකත් එක්ක ඔයාට apply කරන්න පුළුවන්. කරලා නැති කෙනෙක් නම් O level certificate එකත් එක්ක
ලියන letter එකයි B2 certificate එකත් එක්ක ඔයාලට apply කරන්න පුළුවන්. ඒ තුන එක්ක apply කරාම ඔයාට හොයාගන්න පුළුවන් ඉස්සෙල්ලාම Ausbildung Platz එකක්. ඒ කියන්නේ මොකක් හරි Krankenhaus එකක්, කියන්නේ hospital එකක් ඔයාට Ausbildung එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒගොල්ලන්ගෙන් contract එකක් ඔයාට හම්බ වෙනවා. ඒකත් එක්ක ලංකාව එම්බසි එකේ අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඔයා ඒගොල්ලන්ට ඩොකියුමන්ට්ස් බාර දෙන්න. ඒ ඩොකියුමන්ට්ස් ටික මම ඔක්කොම පල්ලෙහෙන් දාන්නම්. ඔයාට මොනවද ඕනේ ඩොකියුමන්ට්ස් කියලා ඒක ලංකාවේ එම්බසි එකේ ජර්මන් එම්බසි එකේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මොනවද ඕනේ ඩොකියුමන්ට්ස් කියලා. ඒකටත් ඔයා මම කිව්ව විදිහටම ලෙටර් එකක් ලියන්න ඕනේ. ඒ ලෙටර් එක ලියන විදිහ මම තව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒ ලෙටර් එකයි ඒ පල්ලෙහෙන් දාලා තියෙන ඩොකියුමන්ට්ස් ටිකයි එක ඔයා එතනට ගිහින් ඒ ටික බාර දෙන්න ඕනේ. යුරෝ 75ක වගේ පොඩි ගාණක් ගෙවන්න ඕනේ. ඔයා ඒ ඩොකියුමන්ට්ස් බාර දෙන දවසට. ඉතින් ඒ ටික තමයි ඔයා ලංකාවේ ඉඳලා ඩොකියුමන්ට්ස් පාර්ට් එක පැත්තෙන් ගත්තොත් කරන්න ඕනේ. ඊට අමතරව මෙතනදී කියන්න ඕනේ ස්ටුඩන්ට් වීසා එද්දි බ්ලොක් account එකක් පෙන්නන්න ඕනේ ලොකු ගානක. හැබැයි Ausbildung එකේ තියෙන වාසිය තමයි ඔයා බ්ලොක් account එකක් පෙන්නන්න ඕනේ නැහැ. මොකද ඔයාගේ contract එකේම තියෙනවා ඔයාට පළවෙනි අවුරුද්දේ ඉඳලා තුන්වෙනි අවුරුද්ද දක්වා හැම මාසෙකම ගෙහල්ට් එකක් එහෙම නැත්නම් පොඩි salary එකක් හම්බෙනවා කියලා. ඉතින් මේ salary එකෙන් ඔයාට මාසේ ඉන්නයි ඔයා මෙහි කන බොන දේවල් වලට වියදුනුයි ඉන්ෂුරන්ස් වලට වියදුනුයි ඒ හැම දෙයක්ම ගෙවලා ඔයාට පොඩි ගාණක් ඉතුරු කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඒ ගාණ වෙනවා යුරෝ 1100 ඉඳලා 1300 වෙනකම්. අවුරුදු 3 වැඩි වෙද්දී යුරෝ 100 වැඩි වෙනවා. සාමාන්‍ය විදිහ තමයි ඒක. ඉතින් ඒ ගාණෙන් ඇත්තටම ඔයාට ජීවත් වෙන්න හොඳටම ඇති. ඒ නිසා ඔයා බ්ලොක් account එකක් පෙන්නන්න ඕනේ නැහැ මෙතනදී Ausbildung එකට apply කරනකොට. අනිත් ඒ තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ NVQ levels කරලා තියෙනවා. එහෙම නැත්නම් එක nursing diplomas කරලා තියෙනවා. ඒවා ජර්මනි පිළිගන්නවද කියන එක. එහෙම පිළිගන්නේ නැහැ. ඒක තමයි දෙන්න පුළුවන් කෙටිම උත්තරේ. මොකද මෙහි ඔයා එහෙම එකක් කරලා තිබ්බා කියලා ඔයාට එක අවුරුද්දක් හරි අඩු වෙන එහෙම සිස්ටම් එකක් මෙහි නැහැ මම දන්න තරමින්. ඉතින් මමත් ජර්මන් Ausbildung nursing Ausbildung එක කරන කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි මම පොඩක් දේවල් දන්නේ මේ Ausbildung එක ගැන. මම දන්න තරමින් එහෙම සිස්ටම් එකක් නැහැ. එකම දේ තමයි මෙහි තියෙන government nurse කෙනෙක් ලංකාවේ. මෙහෙට එන්න ඒගොල්ලෝ chance එකක් දීලා තියෙනවා B1 කියන certificate එකෙන්. ඊට පස්සේ ඒගොල්ලන්ට මෙහි වැඩ කරන්න පුළුවන්. ඒ government nurse කෙනෙක් වුණත් ඒගොල්ලෝ මෙහි nursing school එකකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ ආයෙ කාලයක්. ඊට පස්සේ තමයි යාට ජර්මනියේ nurse කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. මොකද ලංකාවේ system එකයි මෙහි තියෙන system එකයි ගොඩක් වෙනස්. මෙහි තියෙන්නේ ගොඩක් වෙලාවට අපි medicine එක කියන්නේ බෙහෙත් එක්ක තියෙන කරන දේවල් අඩුයි නර්ස් කෙනෙක් වශයෙන්. ගොඩක් තියෙන්නේ ඒගොල්ලන්ව වොෂ් කරන්න, ඒ වගේම ඒගොල්ලන්ට උදව් කරන්න බෙහෙත් දෙන එකත් නර්ස් කෙනෙක්ගේ පාර්ට් එකක් මෙහි. හැබැයි ඒක විතරක්ම නෙමෙයි. තව ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා මෙහි නර්ස් කෙනෙක් විදිහට ලංකාවේ කරන්නේ නැති. ඒ නිසා ඒ දේවල් ටික ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා ඩිප්ලෝමාස් එහෙම නැත්නම් NVQs කියන ඒවා මෙහි පිළිගන්නේ නැහැ. අනිත් ඒ තමයි අවුරුදු 35ක 40ක කෙනෙක් වුණත් Ausbildung එකකට apply කරන්න පුළුවන්ද කියන එක තව කෙනෙක් අහන ප්‍රශ්නයක්. පුළුවන්. මෙහි Ausbildung එකක් කරන්න ඒගොල්ලෝ ෆෙස්ට Altersgrenze එකක්. එහෙම නැත්නම් ඔයාගේ වයස ප්‍රශ්නයක් නැහැ ඔයා Ausbildung එකට apply කරන්න. මොකද මෙහි අවුරුදු මං කලින් වීඩියෝ එකෙත් කියලා තියෙනවා අවුරුදු 52ක 53ක කෙනෙකුත් Ausbildung එක කරනවා මම දැකලා තියෙනවා පෞද්ගලිකව. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ ඔයාගේ වයස කියන එක Ausbildung එකකට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව දෙයක් තමයි මං අන්තිමට කියන්නම් නංගි කෙනෙක් අහපු ප්‍රශ්නයක් මේක මගේ කලින් YouTube වීඩියෝ එකේ
අවුපයා ඉන්න කෙනෙක් කොහොමද හවුස් බිල්ඩින් එකකට මාරු වෙන්නේ කියන එක. මෙතනදී ඔයාට B1 එකකින් මෙහි ඉන්න කෙනෙක් නම් ඇප්ලයි කරන්න පුළුවන් chance එකක් තියෙනවා. ඔයා B2 කරලා දෙනවා කියලා පොරොන්දුව පිට. එහෙම නැත්නම් නක්වයිස් එකක් දෙන්න ඕනේ ඔයා B2 කරනවා කියලා. ඉතින් ඔයා ඒ ටික ලෑස්ති කරගෙන ඔයාගේ මොටිවේෂනල් ලෙටර් එකත් එක්ක ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් අර මං කලින් කියපු විදිහටම ක්‍රන්කන් හවුස් එකකට. ඊට පස්සේ ඔයා එතනින් කොන්ට්‍රැක්ට් එක ගන්න ඕනේ කලින්. ඒ කොන්ට්‍රැක්ට් එකත් එක්ක ඔයා මෙහි අවුස්ලන්ඩ් බෙහෝඩ් එකට යන්න ඕනේ. සමහර වෙලාවට අවුස්ලන්ඩ් බෙහෝඩ් තියනවට ඩිරෙක්ට් ගිහිල්ලා ඒගොල්ලන්ත් එක්ක ටර්මින් එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔන්ලයින් ඒගොල්ලන්ගේ මෙහි වෙබ්සයිට්ස් වල ගොඩක් වෙලාවට ඔන්ලයින් ටර්මින් එකක් තමයි ඔයා ගන්න ඕනේ. ඔන්ලයින් ටර්මින් එකක් දාගන්න ඕනේ ඔයාගේ ડોකියුමන්ට්ස් පාර දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාට ඊමේල් එකක් එවනවා මොනවාද ඔයාට ඕන ડોකියුමන්ට්ස් ඒ හවුස් බිල්ඩින් එකට මාරු වෙන්න කියලා. ඒ ડોකියුමන්ට්ස් ටිකත් එක්ක ඔයා යන්න ඕනේ එදාට ඒගොල්ලන්ගේ ටර්මින් එකට ගිහිල්ලා ඔයාගේ ડોකියුමන්ට්ස් ටික ඒගොල්ලන්ට බාර දෙන්න තියෙන්නේ. පොඩි ගාණක් ඔයා ගෙවන්න ඕනේ. ඒ ගාණ ඇත්තටම මට හරියට මතක නැහැ. යුරෝ 100ක් හරි වගේ පොඩි ගාණක් ගෙවන්න ඕනේ. හවුස් බිල්ඩින් එකට මාරු වෙද්දී ඒ සල්ලිත් ඔයා ඒ දවසේම අරගෙන යන්න ඕනේ කෑෂ් ගොඩක් වෙලාවට. ඉතින් ඒ ටික ඔයා ගිහින් බාර දුන්නාම ඔයාට ඒගොල්ලෝ ඩේට් එකක් කියනවා එක්ක කෝල් එකක් දෙන්න හරි ඊමේල් එකක් දාන්න හරි එක්ක ඒගොල්ලෝ ડોකියුමන්ට්ස් ටික හදලා ඉවරුනහම ඔයාට ඊමේල් එකක් දෙනවා හරි ඔයාගේ ડોකියුමන්ට්ස් ටික හරි ඔයා ඇවිල්ලා ඔයාගේ බෙෂානි ගුන් එක ඔයාට අරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ගොඩාක් ලොකු දෙයක් නෙමෙයි. ඒ වුණාට ඔයා අවුපයා ඉඳලා හවුස් බිල්ඩින් එකට මාරු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා කල්ැතු හවුස් බිල්ඩින් එකක් හොයාගන්න. මොකද ලේසි නැහැ ඒක හවුස් බිල්ඩින් එකට මාරු වෙනවා කියන එක මෙහි වීසා ප්‍රශ්න නිසා. මොකද ඔයාගේ වීසා එක ඉවර වෙනවා අවුපයා එක ඉවර වෙද්දී. ඉතින් ඒක ඉවර වෙලා ඔයා හවුස් බිල්ඩින් එකකට මාරු වෙන්නට ලොකු කාලයක් නැහැ ඔයා හොයාගෙන එහෙම මාරු වෙන්න. ඒ නිසා අඩුම තරමේ අවුපයා එකේ 6 වෙනි මාසේ 7 වෙනි මාසේ වෙද්දිවත් ඔයා B2 කියන ලෙවල් එකට ඇවිල්ලා ඉන්න ඕනේ හවුස් බිල්ඩින් එකක් හොයාගන්න. ඉතින් මොකද මෙහි හවුස් බිල්ඩින් එක ලබන අවුරුද්දේ පටන් ගන්නවා නම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුද්දකට මාස 6-7කට කලින්වත් ඒගොල්ලන්ගේ බෙවැබුම් එක පටන් ගන්නවා. ඒගොල්ලෝ ළමයිව ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ ටික ඔයා ඒ කාලේ ඇතුළත කරගත්තේ නැති වුණොත් එහෙම ඔයාට ආයෙ ලංකාවට යන්න වෙනවා ඔයාගේ වීසා එක හදාගත්තේ නැති වුණොත්. ඒ නිසා මම මගෙන් අහන ගොඩක් අයට කියන්නේ B1 එකවත් කරලා අවුපයා කෙනෙක් විදියට එන්න. එතකොට ඔයාට ඉක්මනට B2 කරලා ඔයාට හවුස් බිල්ඩින් එකක් හොයාගන්න කල් තියෙනවා. ඉතින් මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක එකයි කල්ැතුව ඇප්ලයි කරන්න මේ හවුස්ලන්ඩ් බෙහෝඩ් එකේ ටර්මින් එකකට. එහෙම ටර්මින් එකක් ගන්නත් ඇත්තටම අමාරුයි ලේසි නැහැ. සමහර ෆ්‍රැන්ක්ෆර්ට් බර්ලින් වගේ එහෙම නැත්නම් ෆ්‍රයිබර්ග් වගේ පැතිවල මං පර්සනලි මං කියන්නේ ගැන මම දැකලා තියෙනවා මේ ගොඩක් වෙලාවට අමාරුයි ටර්මින් එකක් ගන්න. ඉතින් ඒ නිසා කල්ැතුව ටර්මින් එකක් දාගන්න හවුස් බිල්ඩින් එකක් හොයාගෙන කොන්ට්‍රැක්ට් එකත් එක්ක ඇප්ලයි කරන්න. එතකොට ගොඩක් අමාරු නැහැ ඇත්තටම මාරු වෙන ප්‍රොසීඩියර් එක. තව මට කියන්න ඕන දෙයක් තමයි මේ වීඩියෝ එකෙන් නර්සින් ඇසිස්ටන්ට් හවුස් බිල්ඩින් එකයි නර්සින් හවුස් බිල්ඩින් එකයි මොකක්ද වෙනස මොන ස්ටාෆ් නිවෝ එකද එකට ඕනේ කියලා. නර්සින් ඇසිස්ටන්ට් හවුස් බිල්ඩින් එක ගත්තොත් එහෙම ඒකට ඕනේ B1 සර්ටිෆිකේට් එක ඔයාලට ඇප්ලයි කරන්න. නර්සින් හවුස් බිල්ඩින් එකට මං කිව්වා වගේ BHY සර්ටිෆිකේට් එක ඕනේ. මෙතනදී B1 කරලා කියන්නේ නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට එන කෙනෙක්ට ෆරන්ට් වෝටුන් ඒ කියන්නේ රෙස්පොන්සිබිලිටිස් කියන එක පොඩක් අඩුයි නර්සින් හවුස් බිල්ඩින් එකත් එක්ක බලද්දි. ඒ නිසා ඒගොල්ලන්ට හම්බෙන ගහල් දෙක එහෙම නැත්නම් සැලරි එක අඩුයි නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවට වඩා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයා B1 කරලා ඉන්න කෙනෙක් නම් ඇත්තටම ඔයාට වයසක් තියෙනවා නම් හවුස් බිල්ඩින් එකට ඇප්ලයි කරන්න. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි හවුස් බිල්ඩින් නර්සින් හවුස් බිල්ඩින් එකකට ඇප්ලයි කරන්න නර්සින් ඇසිස්ටන්ට් හවුස් බිල්ඩින් එකකට නැතුව. මොකද සැලරි එකේ ලොකු වෙනසක් තියෙනවා. අනිත් එක ඔයාට තියෙන ගොඩක් කරන්න තියෙන ඔපචුනිටිස් වැඩි නර්සින් හවුස් බිල්ඩින් එකෙන් පස්සේ. ඉතින් ඒ නිසා
නර්සිං අවස්බිල්ඩුන් එක තමයි රෙකමෙන්ඩ් කරන්නේ ලංකාවේ ඉඳලා ඇප්ලයි කරන කෙනෙක්ට නම්. තව චූටි දෙයක් මෙතනදි මම කියන්න කැමති නර්සිං අවස්බිල්ඩුන් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද ඒක වෙන්නේ මොනවද කරන්න තියෙන දේවල් එහෙම කියලා. නර්සිං අවස්බිල්ඩුන් එකේ කොටස් දෙකක් තියෙනවා තියරි ඇන්ඩ් ප්‍රැක්ටිස් කියලා. ඉතින් තියරි කොටස වෙන්නේ එක එක ශූල එක අනුව වෙනස් වෙනවා එක එක පැති අනුව වෙනස් වෙනවා මං කියන්නම් අපේ ස්කූල් එකේ අපේ නර්සිං ස්කූල් එකේ වෙන්නේ කොහොමද කියලා ඒකෙදි මෙහෙමයි අපිට බ්ලොක් උන්ටරිස්ට් කියලා කියන්නේ ඒ කියන්නේ එක දිගට මාස 3ක් හරි 2ක් හරි අපිට ඉස්කෝලේ තියෙනවා ආය අපිට තියෙනවා මාස 2ක් හරි 3ක් හරි එක දිගට ප්‍රැක්ටිස් ඒ කියන්නේ හොස්පිටල් එකේ වැඩ කරන්න තියෙනවා ඉතින් මේ ස්කූල් එක තියෙන කාලේ එක්සාම්ස් තියෙනවා ප්‍රසන්ටේෂන්ස් තියෙනවා තව එක ඩොකියුමන්ට් සබ්මිට් කරන්න තියෙනවා ඒ හැම දෙයක්ම තියෙනවා බ්ලොක් උන්ටරිස්ට් ඒ කියන්නේ අපේ ස්කූල් එකේ කාලේ ගත්තොත් එහෙම ඒ අතරමැද්දේ සමහර වෙලාවට අපිට තියෙනවා ප්‍රැක්ටිස් එක අතරමැද්දේ කාලේ අපිට තියෙන සමහර වෙලාවට එක දවසක් ෂූල් ටාක් කියලා එහෙම නැත්නම් දවස් දෙකක් ෂූල් ටාක් කියලා එහෙම නැත්නම් එක වීක් එකක් අයින වොහ ෂූල කියලා එහෙම තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට ඒ අතරමැද්දෙත් එක එක්සාම්ස් තියෙනවා. එහෙම පොඩි පොඩි දේවල් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම හොස්පිටල් එක පටන් ගත්ත කාලේ චුට්ටක් අමාරුයි. මොකද අපි සිංහලෙන් එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්ත අය ගොඩක් ලංකාවේ. ඉතින් ලැන්ග්වේජ් එක වෙනස් ඒගොල්ලෝ කොහොම කියන්නේ ජර්මන් වලින් ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරන්නේවත් නැහැ. ඉතින් චුට්ටක් අමාරුයි මුල කාලේ ඒකට සෙටල් වෙන්න එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න එහෙම. ඉතින් ඒ වුණාට බැරි නැහැ කරන්න පුළුවන්. චුට්ටක් අමාරුයි ඇත්ත ඒ වුණාට ඒක පොඩක් ගෙදර ඇවිල්ලා බලලා ජර්මන් ෆිල්ම්ස් බලලා එහෙම නැත්නම් ජර්මන් යාළුවොත් එක්ක ජර්මන් හැමතිස්සෙම කතා කරනවා නම් ඔයා කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයා එහෙම කිසිම දෙයක් කරන්න නැතුව ඔයා මෙහි ස්කූල් එකට විතරක් ගියොත් ඇත්තටම අමාරුයි කරන්න. මොකද හැම දෙයක්ම ජර්මන් වලින් තියෙන නිසා. තව දෙයක් තමයි ප්‍රැක්ටිස් පාර්ට් එක ගත්තොත් එහෙම අපිට තියෙනවා මෙහි මගේ ස්කූල් එකේ ඔරියන්ටේරුන් Einsatz, Pflicht 1, Pflicht 2, Pflicht 3 එහෙම කියලා Einsatz. ඒ කියන්නේ අපි එක බරයිෂ් වල ඒ කියන්නේ Krankenhaus එකේ ඔයාට ඉස්සෙල්ලාම දෙනවා වෝඩ් එකක් ඔරියන්ටේරුන් Einsatz කියලා. ඒ කියන්නේ ඔයාට එකකින් පුළුවන් පොඩක් ඔරියන්ටියරුම් එකක් ගන්න. මොකක්ද හොස්පිටල් එක කියන්නේ? මොකක්ද ප්‍රැක්ටිස් Einsatz එකක් කියන්නේ? කොහොමද ඒක වැඩ කරන්නේ? එහෙම කියලා. ඒකට ඔයාට දෙනවා පැය 400ක්. ඒගොල්ලෝ වැඩ කරන්න. මාස 3ක් වගේ කාලයක් ඒක. ඊට පස්සේ ඔයාට තියෙනවා Pflicht Einsatz කියලා 3ක් හරි 4ක් හරි කරන්න. ඒකෙදි වෙන්නේ ඔයා ඒ හැම Pflicht Einsatz එකක්ම පැය 400 ගන්න. ඒ කියන්නේ මාස 3ක් දෙකමාරක් වගේ කාලයක් ඔයා ඒ හැම එකේම ඒගොල්ලෝ පැය 400ක් දීලා තියෙනවා නම් 80ක් අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරන්න ඕනේ. එහෙම කරේ නැති වුණොත් අපේ ස්කූල් එකේ නම් එක්සෑම් එක ලියන්න දෙන්නේ නැහැ පළවෙනි එක. එහෙම නැත්නම් එක්සෑම් එකකින් කලින් ඔයා ඒ කරලා නැති ඒවා ආයෙව රිපීට් කරන්න ඕනේ. තව දෙයක් තමයි ප්‍රැක්ටිස් Einsatz එකේදී ඔයාට මේක ජෙනරලිස්ටික් අවුස්බිල්ඩුන් කියලා කියන්නේ. ඉස්සර කාලේ තිබ්බ විදිහට නෙමෙයි දැන් අවුස්බිල්ඩුන් එක තියෙන්නේ. දැන් අවුස්බිල්ඩුන් එකේදී ඔයා ලංසයිඩ් ෆ්ලේග, කොට්සයිඩ් ෆ්ලේග, අම්බුලන්ට් ෆ්ලේග ඒ කියන්නේ තුනම ජෙනරලිස්ටික් අවුස්බිල්ඩුන් එකේදී කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අල්ටන්හයිම් එක ඒ කියන්නේ වයසක අයත් එක්ක වැඩ කරන්න ඕනේ. කොට්සයිඩ් ෆ්ලේග කියලා කියන්නේ කොට්සයිඩ් ලංසයිඩ් ඒ කියන්නේ අල්ටන්හයිම් එකක හරි වැඩිහිටියත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒකට අමතරව අකූට් ෆ්ලේග කියලා කියන්නේ හොස්පිටල් එකේ වැඩ කරන්න ඕනේ. ඒකත් එකම වෝඩ් එක නෙමේ එක බරයිෂ් වල ඒගොල්ලෝ දෙනවා ඔයාට හිතන්න කොන්ෆල්ෂේ රෝගී කියලා. ඒ කියන්නේ ඔය එක ෆ්‍රැක්චර් තියෙන ඒවා. ඒ වගේ නැත්නම් උරොලොජි කියලා කියන්නේ ඔය හාන්වෙක් ඉන්ෆෙක්ට් වගේ ලෙඩ තියෙන ඒවා.
ඒ වගේ එක එක වෝඩ්ස් තියෙනවා. ඔයගලන්ට ඒ හැම වෝඩ් එකකම එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඊට අමතරව ඇම්බුලන්ට් ෆ්ලේග් කියලා තියෙනවා මෙහි. ඒ කියන්නේ ඔයා ගෙදරින් ගෙදරට ගිහිල්ලා බෙහෙත් කරන්න එකක්. ඒක ගැන ඔයාලට දැනගන්න පුළුවන්. ඊට පස්සේ පීඩියාට්‍රික් කියලා තියෙනවා. චූටි ළමයි එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා ඉන්සයිට්ස් එකක්. ඉතින් ඒ හැම එක්ස්පීරියන්ස් එකක්ම හම්බ වෙනවා ඔයා මේ හවුස් බිල්ඩින් එක ඉවර වෙද්දී. හවුස් බිල්ඩින් එක ඉවර වෙන්න මාස 5කට හරි 4කට හරි කලින් ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන් ඒ ඔයා වැඩ කරපු තැන් වලින් ඔයා කැමතිම තැන මොකද්ද? ඔයා හවුස් බිල්ඩින් එකෙන් පස්සේ වැඩ කරන්න කියලා. ඒක හිතන්නකෝ ඔයා පීඩියාට්‍රි කියන්නේ චූටි ළමයි එක්ක වැඩ කරන්න කැමති නම් ඔයාට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා කැමති නම් වැඩිහිටියත් එක්ක කියන්නේ අල්ටන්හයිම් එක වගේ වැඩ කරන්න ඔයාට එහෙම වැඩ කරන්න පුළුවන්. ඒ ඕන තැනක මේ සර්ටිෆිකට් එක වැලිඩ්. ඔයා මේ බ්‍රයියාර ජෙනරලිස්ටික් හවුස් බිල්ඩින් එක ඉවර වෙනවා කියද්දි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මම චුට්ටක් ඉක්මනට ඔක්කොම විස්තර කිව්වා. මොකද ඇත්තටම මට අද වැඩ දවසක් මේ දවස් ටිකේම වැඩ. මට මේ වීඩියෝ එක කරන්න උවමනා වුණා. කොහොම හරි මොකද ගොඩක් අය නර්සිං හවුස් බිල්ඩින් එක ගැන නැත්නම් හවුස් බිල්ඩින් එක ගැන ප්‍රශ්න අහලා තියෙන නිසා. අනිත් එක මට Facebook එකකින් ගොඩක් මැසේජස් ඇවිල්ලා තිබ්බා කොහොමද මේකට ඇප්ලයි කරන්නේ එහෙම කියලා. ඉතින් හැම එකකටම රිප්ලයි කරන්න චුට්ටක් අමාරුයි. ඒ නිසා වීඩියෝ එකක් හදනවා කියලා හිතලා ටකල් ඔක්කොම විස්තර ටික කිව්වා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔයගලන්ට normal overall idea එකක් ගන්න පුළුවන් කියලා. මොකක්ද නර්සිං හවුස් බිල්ඩින් එක කියන්නේ? කොහොමද ඇප්ලයි කරන්නේ? මොනවද ඒකේ තියෙන සාමාන්‍ය ස්ට්‍රක්චර් එක මොන වගේද කියන එක ගැන ලොකු idea එකක් ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. එහෙම නැත්නම් FB එකෙන් මැසේජ් එකක් දාන්න. voice message එකක් අම්බස්සන්. ඉතින් මම පුළුවන් විදිහට voice message එකක් දාන්න. තව පොඩි නිවුස් එකක් කියන්නම්. ඔයා online Sprague course එකක් හොයන කෙනෙක් නම් ඒ වගේම ජර්මනි ඉන්න කෙනෙක් නම් ඔයගලන්ට ලොකු opportunity එකක් තියෙනවා ළඟදිම. ඉතින් ඒ වගේම ඔයා අවුපෑ විදිහට ඉන්න කෙනෙක් නම් අවුපෑ ගැන හොයන කෙනෙක් නම් ඒකත් ඔයගලන්ට good news එකක් වෙයි. වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම කියන්නම් අපි මොකද්ද කරන්න ඉන්නේ කියලා. So bye. Bis zum nächsten Mal.